සියලුම දේවල් අපේ ඉස්සා හරියාකාරව හොඳට උගන්වලා තියෙනවා. අපි වෙනත් පුරු මධ්‍යස්ථානවල කරන්නේ සීලා දෙනවා. ඊට වඩා ලොකු දෙයක් තමයි ජනකාන්ත අපි දෙන්නේ. මොකද මේ ජනකාන්ත ව්‍යවසායයෙන් උත්පන්න ළමයි යන්නේ හින්දා තව වෙන ආයතනවලුත් දෙනවා. එන හැමෝටම හොඳ පුරුවක් දෙන්නේ. මොකද අපි බලන්නේ අපේ රට යන ගමේ පළමු වරට යන ගමේ නොවන ගන්නට පළමු ගමේ විදිහට යන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අර එහෙම යනකොට පළමු වරට යන ගමේට වඩා ලොකු දීමනාවක් වලට හම්බ වෙනවා. ඒකට විදිහට වයිදාගන්න රූප ගන්න. මේ අපි සියලුම දේවල් මෙතෙන්ට ගෙන තියෙන දේවල්ට පාවිච්චි කරලා බලන්න. බලන්නේ වර්ධා බලන්න දෙනවා. ඒවා සියලුම දේවල් උගන්වනවා. භාෂාව ඉගෙන ගන්නවා කියන්නේ ලේසි නෑ. දවස් 25ක්. දවස් 25ේ සම්පූර්ණ භාෂාව ඉගෙන ගත්තා. ඒ වගේමයි භාෂාව ඉගෙන අපි කැම්පියන්ට කොහොමද කියන කැම වර්ග මොනවද? ඒ වගේම ගොඩාක් දේවල් ගුරු කරලා තියෙනවා. ඒ වගේම තමයි තව විශේෂ දේශන දුන්න විදිහට වෙන දෙයක් අපි අරගෙන මේකට මේ වගේ සැලොන් වලින් නේද? ඔය ගොඩාක් දේවල් කියන්නේ දවස් 25කට කරලා තියෙනවා. ඉතින් ඒ දේවල් හරියට ඒ රටට ගිහිල්ලා ක්‍රියාත්මක කරන්න කියන එක නැවතත් ඉල්ලනවා ඔයාලගේ. එහෙනම් ජීවිත දිනවල ජය වේවා සුභ වේවා සිද්ධා. ඉතින් මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා. ඉතින් ගොඩක් අපේ සමාජය අපි දැකලා තියෙන්නේ ගොඩක් කියන්නේ අර කිසිම දෙයක් නොදැන අපි මේ වගේ ස්ථානයකට ඇවිල්ලා අපි දෙවිඳුරු මේ වගේ අත්දැකීමකට මුහුණ දෙනවා. හැබැයි ටික කාලෙකදී අපි හිතනවා අපි විදේශගත වෙලා ඒ රටේ අපි ලස්සන ජීවිතයක් ගත කරලා ලංකාවට ආවම ගොඩක් අවස්ථාවල කවුරු ජීවිත කැඩලා බිඳිලා යන අවස්ථා තමයි ගොඩක් ලැබෙන්නේ තියෙන්නේ. ඒකට හේතුව අපි හිතනවා මම මගේ හැඟීම් වලට දැන් මට හැඟෙන විදිහට දැන් මට හැඟෙන පරිදි මගේ ස්වාමි පුරුෂයා මට ගැළපෙන්නේ නැති විදිහට තමයි ජීවත් වෙන්නේ. හැබැයි සමහරක් වෙලාවට ඒක බිරිඳ ස්වාමිය පුරුෂයාට කියලා දීලා හදාගන්න මට්ටම ගොඩක් අඩුයි. නමුත් අර අපි විදේශගත වුණාට පස්සේ අපි ජීවත් වෙච්ච රටාව මගේ දරුවෝ මගේ ස්වාමියා බිරිඳ කියන ඒ සියලු දේවල් අපි අමතක කරන ස්වභාවයක් දකින්න විදේශගත වෙන කාන්තාව හෝ පුරුෂයෝ අතර දෙපාර්ශ්වයෙන්. ඉතින් ඒ අවස්ථාව තමයි අපි ගොඩක් වෙලාවට විදේශ රැකියා ශාස්ත්‍රය දකින්නේ 100ට 80ක 100ට ඒ වගේ ලොකු ප්‍රමාණයක් ජීවිතේ වෙනස් ආකාරයකට තමයි පසු ඇවිල්ලා ජීවත් වෙන්නේ. ඉතින් අපි අර කතාවට කියනවා කාන්තාවක් විදේශගත වෙලා ආවට පස්සේ නැවතේ කාන්තාව ලංකාවේ ඉන්න කැමති නැහැ කියන කතාවක්. සමහර කට්ටිය තමන්ගේ ජීවිතේ වෙනස් කරගෙන මේ වගේ මාලිගාවක් අපේ ජීවිතය තුළ අපි හදාගන්නවා කියන අර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අලුත් කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන අය ඉන්නවා. හැබැයි ගොඩාක් අයට තමන්ගේ ජීවිතේ ආපු අර අමාරුකම දුක්ඛම දිදුකම අමතක වෙලා අපි අර හොඳ ඇඳක හොඳ අපි සාමාන්‍ය ක්ලීනින් ජොබ් එකකට ගියත් අපි හිතනවා අපේ මට්ටමට මගේ ස්වාමියාව ගන්න බෑ. ඒ මට්ටම දැන් මට හරියන්නේ නැහැ කියන අර 아무තු මතයක් ගොඩ නැගෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ වැඩසටහන කරුණු කොටගෙන මනුස්සයන්ගේ ජීවිත අපේ හැමෝගෙම ජීවිතේට ලොකු ආදර්ශයක් වුණා, අත්දැකීමක් වුණා. අපි අහපු නැති දැකපු නැති ගොඩක් දේවල් මෙම වැඩසටහනෙන් මම හිතනවා ගොඩක් දැනුවත් උනායි කියලා. ඉතින් අපි දකින්නේ ඔහොමයි. ඉතින් ඇත්තටම අපේ ජීවිතේ අපි තමන්ගේ බිරිඳ ගියේ අපි වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් අපි ඉදිරි අනාගතයක් හදාගන්න කියන විශ්වාස ස්වාම පුරුෂයා හිටියොත් අපිට ලස්සන අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒක බිරිඳ ගියා අර කිව්වා වගේ වැරදි ජීවිතයකට අපි හුරු වෙලා තමන්ගේ දරුවොත් අනාථ වෙලා තමන්ගේ ජීවිතෙත් විනාශ වෙලා බිරිඳ එනකොට සීසීකට ගිහිල්ලා එන අවස්ථාවල් දකින්නත් පුළුවන්. ඒ නිසා අපි මේ වැඩසටහන තුල කරුණු කොටගෙන අපිට කියන්න තියෙන්නේ හැමෝම මේ කාරණේ මෙතනින් අරගෙන අපි අර බාට දෙක දාගෙන එළියට යනවා වගේ එහෙම කරන්නේ නැතුව හැම ලංකාවට එනතුරු අපේ ඒ ලැබපු අත්දැකීම ඒ විදිහටම තියාගෙන තමන්ගේ ජීවිතේ පවුලක් විදිහට ඉස්සරහට යන්න උත්සාහ කරනවා නම් හොඳයි කියන විශ්වාසයෙන් තමයි මේ වැඩසටහන මම මගේ ඔළුවට අරන් තියෙන්නේ. ඉතින් ස්තුතියි. ඇත්තටම මේ අදහස අපි හැමෝම කරගන්නවා නේද? නම් ඔයාලට දැනුවත් කරා ආපසු පෙරමිපස දේශීය ජීවිත රටාව කුරුවිට කොහොමද කියලා ඊයේ දවසේ අපි ඊයේ අවස්ථාවේ මේ පාඩම කළා. ඒක කරේ මගේ මූලාභයෙන් විතරයි.
අද මෙතුමා ඒ වචනේ ඇවිස්සුවා එනම් දෙන්න දෙමාල්ලටම මේක විශේෂයෙන්ම ලිංග ජීවිතය තමයි ගිහිලා ආවට පස්සේ ලොකු ප්‍රශ්නයක් කරගන්නේ. දෙන්න දෙමාල්ලෝ. ඉතින් දෙන්න දෙමාල්ලෝ සැකේ කියන විස බීජ පවුල් පිටින් අයින් කරලා මේ එකිනෙකා දැන් ගියා වගේම අරයා සල්ලි පිට ඇහිලා ලෙවල් එකයි මෙයා සල්ලි නැති ලෙවල් එකයි මේ දෙන්න දෙමාල්ලම අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් අපි කිව්වේ ගඟක් ගලාගෙන යන ආසි ගලාගෙන යන්නේ හැකියාව තියෙනවා මතක තියාගන්න හොඳට මතක තියාගන්න මේ අපේ කාලේ නෙමෙයි ගරුවන් කාලේ